Hi guys! ඔන්න ඉතින් අදත් ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. මේක මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා thumbnail එකේ දකින්න ඉතින් මොනවද අද හදන්න යන්නේ කියලා. වෙරළු අච්චාරු ඉදිච්ච වෙරළු වලින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එහෙනම් first step එකට අපි යමු. මම මේ වෙරළු හොද ගන්න ඕනේ. මම මේ වෙරළු ටික හොදලා ඉවරයි. ඉතින් මේ හොදපු වෙරළු ටික දාගන්න. දාලා මගේ නැටි කඩලා දාන්න. නැටි කඩන්න මේ වගේ. නැටි කඩාගත්ත වෙරළු ටික ආයෙ දාගන්න. පොඩි පොඩි සද්ද ඇහෙයි. ගණන් ගන්න එපා. ඊළඟ ස්ටෙප් එක වෙන්නේ මෙන්න මේ වගේ භාජනයකට හොඳට වතුර පුරවා ගන්න එක. සාමාන්‍යයෙන් මෙච්චරක් විතර මේ භාජනයකින් මෙච්චරක් විතර පුරව ගන්න ඕනේ. ඔය ගමන්ම වෙරළු ටිකක් දාගන්න. එතකොට ඔයාලට ලේසි. මේ හොඳටම වැඩි වතුර මෙච්චරක් විතර මම වතුර ගන්නේ. මේ ගානට වතුර ගන්නවා. දැන් එහෙනම් මේ ටික තම්බලා ඒ කියන්නේ බාගෙට පැලෙනවා. අර සාමාන්‍යයෙන් පැලෙන ගානට තම්බලා ගන්න තියෙන මේ වෙරළු ටික. ඔන්න ඉතින් මම වෙරළු ටික පැලෙනවා. මේ ජල් තියලා තියෙන මෙන්න මේ කැරලා අපේ එකේ කැඩිලා තියෙන හින්දා මේ වෙරළු තාම තැම්බිලා නැහැ. මේ තැම්බෙන්න දාපු ගමන් ඉතින් ඔයාලා බලාගත්ත ලස්සන වෙරළු ටික ඊළඟට ගන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි. ඒ ටික මේ වෙරළු ටික තැම්බිලි ඉවරුනහම මං ගේන්න. ඉතින් ඔන්න දැන් වෙරළු ටික නම් හැදිලා ඉවරයි. පේනවා ඇති. දැන් මේ වෙරළු ටික පෙරා ගන්න යන්නේ. ඉතින් දැන් මෙහෙම දාගත්ත වෙරළු දාගන්න තියාගන්න. මේක වැටෙනවා. ඊට පස්සේ ඔයාලා chili flakes යන්නේ කෑලි මිරිස් දාගන්න. දාගෙන මිරිස් කුඩු සහ ඔලකැඹි සීනි වර්ගයක්. අපේ දිහාම දෙන රතු සීනි. එහෙනම් මම රතු සීනි දාගන්නවා. පොඩි පොඩි සද්ද හේ ඉස්සරහා අපේ හපට විතර හදන්න තියෙනවා. දැන් ඔයාලට ඇටි කර්මී ලුණු දාගන්න ඕන. ඊපස්සේ ඔයාලට කැමති තරම් සීනි
ඔයාලට අවශ්‍ය ධර්ම දාගන්න. ඒ ටික දාගත්තට පස්සේ මේ වගේ වතුර ටිකකුත් එමින් එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරන්න. mix it well. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අර වෙරළු ටික තැම්බෙන්න යන වෙලාව තමයි මේකට යන්නේ ටිකක්. ඔයාලට පුළුවන් වෙරළු තම්බද්දී ලුණු වතුරට එකතු කරලා මේ වගේ වෙරළු තම්බලා අරන් මේක හදාගන්න. හදාගෙන රස බලන්න. මේකෙන් අපි වෙරළු ටික හදාගෙන ඉවරයි. මේක කියලා කලනවා. මරු ඔයාලත් මේක හදලා බලන්න. මම මේ සොන් කරලා වීඩියෝ එකක් දාන්න. එහෙනම් බයි.